ආයිබෝවන් සුබදවසක් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් කාලයකට පස්සේ තවත් වීඩියෝ එකක් ගේනවා. ඉතින් මේ දවස්වල වීඩියෝස් ගේනවා නම් ගේන්නේ මේ උසස් පෙළ විභාගයට අදාළ වෙන වීඩියෝස් පමණයි. ඉතින් ඒකින් හින්දා මම මේ වීඩියෝ එකත් ගෙනාවේ ඒකින් හින්දා. ඉතින් මේ වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ ඕගොල්ලෝ මගේ YouTube වීඩියෝ එකේ thumbnail එකේ දකින්න ඇති. HTML සම්බන්ධ දෙයක් තමයි අද කතා කරන්න යන්නේ. HTML basic කන්සෙප් ටික තමයි අද මං කියලා දෙන්න යන්නේ සහ අද කතා කරනවා ෆෝම් එකක් HTML වලින් සාමාන්‍යයෙන් Google ෆෝම් පුරවන්න අනේ වගේ සරල ෆෝම් එකක් හදාගන්න කොහොමද කියලා මේ HTML ටෙක්ස් භාවිතා කරලා. ඉතින් අපි වැඩි කතා නොකර කෙලින්ම වීඩියෝ එකට. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒක තමයි මේ වීඩියෝ එකට like එකක් දාගෙනම අපි යමු HTML code type කරන්න. හරි ඉස්සල්ලාම අපි HTML එක කෝඩ් එකක් ගහන්න නම් අපි ඉන්ටර්ෆේස් එකක් හදාගන්න ඕනේ. ඉතින් අපිට Windows PC ගන්න අපිට පුළුවන් නෝට්පෑඩ් එකකින් අපිට ඒක කරගන්න. ඉතින් ඕගොල්ලෝ සාමාන්‍ය එකක් දන්නවා ඇති මේක කරගන්න. ඉතින් මම අර A level basic කරන හින්දා සමහර අය කොහොමද දන්නේ හින්දා මම ඒක ඉක්මනට කියලා ඉගෙන යන්නම්. නැත්නම් මම වෙනම වීඩියෝ සීරීස් එකක් ඉස්සරහට ගේනවා. ඉතින් මේක අවුල්ලං ඊළඟට ගේන වීඩියෝ එක බලන් ඉන්න ගේනක නැත්තම් මේක සමහරට තේරෙයි ඕගොල්ලන්ට කරනකොට. ඉතින් මම ඉස්සෙල්ලාම නෝට්පෑඩ් එක ක්‍රියේට් කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට කරන් තියෙන්නේ මේ සර්ච් බාර් එකේ සර්ච් කරලා නෝට්පෑඩ් වලට යන්න. ඉතින් මම මේ විදිහට නෝට්පෑඩ් වලට යනවා. මේක අපිට ටයිප් කරන්න ඕනේ ඉස්සෙල්ලාම HTML type tags තමයි ටයිප් කරන්න තියෙන. ඉතින් HTML tags ප්‍රධාන වශයෙන් මෙන්න මේ tags ටික ඔයගොල්ලෝ බලා ගන්න. ඉතින් මෙන්න මේ tags ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ HTML වැඩ කටයුතු කරගෙන යන්න මේ අවශ්‍ය වෙන මූලිකාංග tags ටික. ඉතින් මේ tags නැතුව අපිට HTML type කරන්න බෑ. HTML tags type කරන්න බෑ. ඉතින් HTML tags වල ප්‍රධානම tags ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන HTML tag එක ඒ කියන්නේ පටන් ගන්න මේ HTML tag එක. ඉතින් official HTML tag එක මෙතන doc type HTML කියලා නම type කරන්න. මම ඒක type කරලා නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් Google එකේ මෙහෙම නිකම් page එකක් open කරොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒකේ. මම ඒක right click කරලා මම මේක right click කරලා ඉවරලා view page source වලට ගියාට පස්සේ මෙතන උඩින් පෙන්නනවා ඔයගොල්ලන්ට doc type HTML කියලා. ඉතින් ඒක අපේ සාමාන්‍ය සම්මත ආකාරයක්. ඉතින් අපිට ඒක නොදා වුණත් අපිට මේක කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේකේ තියෙන ටයිටල් කියන එක මේ ටයිටල් එක කියන්නේ මෙන්න මෙතන මේක වෙබ් පේජ් එකක් විදිහට ගත්තොත් මේ තියෙන Google page එක කියලා ගත්තොත් ඉතින් මේ site එකේ මේක page එකක් තමයි මේක. ඉතින් මේ page එකේ උඩ තියෙනවා මෙන්න මේ විදිහට Google කියලා. ඉතින් මෙන්න මේ Google කියන වචනේ තමයි මේකේ ටයිටල් එක වෙන්නේ. ඒ කියන්නේ මේ ටැබ් එකේ ඇතුළේ තියෙන වචනෙට තමයි අපි කියන්නේ ටයිටල් එක කියලා. ඉතින් ඒ වගේ තමයි මෙතන පිටිපස්සේ ලෝගෝ එකකුත් තියෙනවා. ඉතින් මම මේ ලෝගෝස් දාන හැටි මම පස්සේ වීඩියෝස් වල ගේන්නම්. ඉතින් අවශ්‍යම කරුණු ටික විතරක් මම මේ වීඩියෝ එකේ සාකච්ඡා කරනවා. ඉතින් ඊට පස්සේ අපි බලමු අනිත් ටැග්ස් මොනවාද කියලා. ඉතින් මෙන්න මේ head කියන ටැග් එක අපිට විශේෂයි. මොකද කිව්වොත් මේ A level syllabus එක ඇතුලේ අපි කතා කරන්න දෙනවා CSS කියන මාතෘකාව. ඉතින් මේ CSS ටැග්ස් වෙනම අපි නෝට්පෑඩ් එක හදලා ලින්ක් කරනකොට අපිට මේ head tag එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් මේ head tag එක අස්සට තමයි සමහරලාට මේ CSS එක ලින්ක් කරන්න. නැත්නම් CSS එක අපිට HTML එක මේ කෝඩ් එක ASCII වුණත් ගහ ගන්න පුළුවන්. ඒක මම පස්සේ වීඩියෝස් වල ගේන්නම්. ඊට පස්සේ මෙන්න මේ අවසන් වශයෙන් මෙන්න මේ tag එක තමයි අපිට වැදගත්ම කියන tag එක තමයි මේ body කියන tag එක. body tag එක ASCII තමයි අපි ගොඩක් දේවල් ඒ කියන්නේ වෙබ්සයිට් එක ඇතුලේ දැන් මේ page එක ගත්තොත් වෙබ්සයිට් එක ඇතුලේ තියෙන බොහෝ දේවල් අපිට බලාගන්න පුළුවන් වෙන මේ body කියන tag line එක ASCII තියෙන ඒවා තමයි මේ බලාගන්න පුළුවන්. මේ Google කියන එක මේ search bar එක මේ වගේ buttons ඉතින් මේ තියෙන මේ වචන මේ links මේ තියෙන මේ links එහෙම මේ logos පින්තූර වීඩියෝස් අන්න ඒ වගේ ඔක්කොම දේවල් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ body tag එක ASCII. ඉතින් මෙන්න මේ විදිහට තමයි සරලවම HTML වලින් අපි වෙබ් පේජ් එකක් නිර්මාණය කරද්දී අපිට අවශ්‍ය වෙන ටැග්ස් ටික. ඉතින් අද මම කතා කරන්න සූදානම් වෙලා හිටියේ අපේ ෆෝම් එකක් හදාගන්න විදිහ. ඉතින් සරලවම ෆෝම් එකක්. එම ෆෝම් එකක් කියන්නේ මොකක්ද කියලා සාමාන්‍ය සරලවම මම පෙන්නන්නම්. ඉතින් මම ෆෝම් එක Google එකෙන් හොයාගත්ත HTML වලින් හදපු. ඉතින් මෙන්න මේ වගේ ෆෝම් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන උඩින් තියෙන ටොපික් එක. ඉතින් මේ ටොපික් එක වෙනම අපිට ටයිප් කරගන්නත් පුළුවන්. නැත්නම් ෆෝම් එක අසුනා ටයිප් කරගන්න පුළුවන්.
ඉතින් ඊට පස්සේ අපිට සාමාන්‍ය පුරවන් තියෙන ඩීටේල්ස් වගේ තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඔක්කොම අද මම කියලා දෙනවා මේ කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මේකම නෙමෙයි හදන්නේ මම වෙනම එකක් තමයි හදන්නේ. ඉතින් අපි බලමු ඒ කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි හදාගත්ත මේ ටැග් ලයින් එක ASCII තමයි අපිට ටයිප් කරන්න තියෙන්නේ. ෆෝම් එකක් අපි ක්‍රියේට් කරගන්න ඕන නම් ඉස්සෙල්ලාම ෆෝම් කියන ටැග් එක පටන් ගන්න ඕනේ. අපි ෆෝම් එක හදනවන. ඉතින් ඒ කියන්නේ මේ ෆෝම් එක කියන ටැග් ලයින් එක ASCII තමයි අපිට මේ ෆෝම් එක හදන්න ඕනේ. ඒ කියන්නේ මේ ෆෝම් එක ASCII වෙන දේවල් තියෙන්න බෑ. ඒ කියන්නේ පින්තූරයක් වගේ මෙහෙම තියෙන්න බෑ. කියන්නේ දාන්න පුළුවන් මං කියන්නේ අර වෙනම පින්තූර තියෙනවනේ පිට තියෙන පින්තූර. ඒවා එහෙම තියෙන්නේ මේ ෆෝම් කියන ටැග් එකට උඩින්. මං ඒක උදාහරණයක් විදිහට කිව්වේ. ඉතින් මේ ෆෝම් කියන ටැග් එකට පස්සේ අපි ක්ලෝසින් ෆෝම් ටැග් එකකුත් දානවා. ඒක අනිවාර්යෙන් මතක් කරලා දාන්න. නැත්නම් අනිත් ඒවට ලින්ක් වෙන්න පුළුවන් මේ ෆෝම් කියන ටැග් එකේ ASCII තියෙන දේවල්. ඉතින් ක්ලෝස් කියන ටැග් එක මම කලින් මේ කියලා දුන්නේ නැහැ. මම ඒක ටයිටල් කියන එකේ ටයිටල් කියන ක්ලෝස් ටැග් එක දානවා. හෙඩ් කියන එකේ හෙඩ් ක්ලෝස් ටැග් එක දානවා. බොඩි කියන එකේ බොඩි කියන එක අන්තිමට බොඩි ASCII තියෙන ඒවා ඉවර කරලා දානවා. ඒ වගේම තමයි මේ HTML කියන එක තමයි අන්තිම ටැග් ලයින් එකේ ක්ලෝස් ටැග් එක. ඉතින් ඒ වගේ තමයි මේ ෆෝම් කියන එකෙත් ඒ වගේම තියෙනවා. ඉතින් අපි බලමු මුලින් ඉඳන් කොහොමද මේකේ තියෙන ටැග්ස් ටයිප් කරන්නේ. ඒ වගේ තමයි මේ ටයිප් කරපුවාම තියෙන අවුට්පුට්ස් මොනවාද කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම මේක සේව් කරගන්නවා. ඉතින් මේ විදිහට save as දීලා මම ඩෙස්ක්ටොප් එකට යනවා. ඩෙස්ක්ටොප් එකේ මම right click කරලා new folder එකක් create කරගන්නවා මේ විදිහට. folder එකක් create කරලා මම new web කියලා මම folder එකේ නම දෙනවා. මම මේ folder එක අස්සට යනවා. folder එක අස්සට ගියාට පස්සේ මෙන්න මෙතන save as type කියන එකේ select කරලා මෙතන all files දෙන්න. එහෙම දුන්නා නැත්නම් ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය දේ තමයි මෙන්න මෙතන තියෙන html.txt කියලා එකක් තියෙනවානේ. මම ඒකේ නම දීලා තියෙන්නේ එහෙම. ඉතින් මම මේක ඔක්කොම අයින් කරගන්නවා. ඊට පස්සේ මම මේකේ my web කියලා දීලා ඕගොල්ලෝ දන්නවා ඇති මේක html එකක් කරගන්නේ කොහොමද කියලා මේ notepad එක .html කියලා මේකට ටයිප් කරගන්න. ටයිප් කරගෙන ඉවරලා මේක සේව් දෙන්න. සේව් දුන්නාට පස්සේ මේක අපිට පුළුවන් ඕපන් කරගන්න. මේ තියෙන්නේ මගේ ෆෝල්ඩර් එක. මේ ෆෝල්ඩර් එක අසට ගියාට පස්සේ මෙන්න මේ වගේ එකක් අපිට බලා ගන්න පුළුවන්. මම මේක ලොකු කරලා පෙන්නන අයිකන් එක. ඉතින් මේකේ වෙබ් බ්‍රවුසර් අයිකන් එකත් එක තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ඕගොල්ලෝ මෙහෙම ගියාට පස්සේ මේකේ his page එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද අපි HTML tags විතරෙන් ටයිප් කරේ. ඉතින් HTML tags ටික අපිට වෙබ්සයිට් එකේ එහෙම නැත්නම් වෙබ් page එකේ බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ෆෝම් කියන ASCII ටැග් එකේ තියෙන ASCII තියෙන දේවල් තමයි අපි දැන් ටයිප් කරන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු සරලවම අපි ෆෝම් එක පුරවන්න ඉස්සෙල්ලාම name එකෙන් පටන් ගන්න. ඉතින් ඊට කලින් මම topic එකක් දාන් ඉන්න. හරි. ඉතින් මම මේ විදිහට topic එක දාගත්තා. මේකේ topic එකේ නම තමයි my first web form කියන එක. ඉතින් මේකේ h1 tag එක කියන්නේ අකුරු ලොකු වෙන එක සහ center කියන්නේ මේ තියෙන මැද තියෙන මේ වචනේ මැදට කරලා තියෙන එක. ඒ කියන්නේ මම මේකේ output එක පෙන්නන්න මෙතනින් මම save දීලා ඒක refresh කරලා පස්සේ මෙන්න මේ විදිහට මගේ topic එක පෙන්නනවා. මේ topic එක නිකන් මම මේ center කියන එක අයින් කරලා type කරොත් මේක අයිනට තමයි වැටෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට type කරාට පස්සේ center එකත් එක්ක type කරාට පස්සේ තමයි මේක මැදට ආවේ. ඉතින් අපි බලමු අපේ first form tag එක මොකද්ද කියලා. එහෙම නැත්නම් tag line එක මොකද්ද කියලා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට අපේ පළවෙනි ටයිප් කරගන්න ඕන එක ටයිප් කරගත්තා. ඉතින් මේ තියෙන්නේ ටෙක්ස්ට් බොක්ස් එකක්. ඉතින් මේ ටෙක්ස්ට් බොක්ස් එකකින් සඳහන් වෙන්නේ ඇත්තම කිව්වොත් මම මේක සේව් දෙන්නම් control S ඔබලා සේව් දීලා මම මේකට ගියාට පස්සේ මම රිෆ්‍රෙෂ් කරනවා. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා අපේ පළවෙනි ටෙක්ස්ට් බොක්ස් එක. ඉතින් මේකට ටෙක්ස්ට් බොක්ස් එකක් කියලා කියන්නේ මේකේ ටයිප් කරන්න පුළුවන් ඕනම දෙයක්. මම කලින් සඳහන් කරා වගේ මේ වගේ අකුරු ඉලක්කම් ඕන දෙයක් මේකේ ටයිප් කරගන්න පුළුවන්. ඉතාලම කියන ටෙක්ස්ට් බොක්ස් එකක් කියලා කියන්නේ ඕගොල්ලෝ වර්ඩ් එහෙම කරා නම් දන්නවා ඇති මේකේ ටෙක්ස්ට් බොක්ස් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් වර්ඩ් එකෙත් අන්න ඒ වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. ටෙක්ස්ට් ඒරියා එකක් හදාගන්න කියලා. ඒ කියන්නේ මේකේ මේ ටෙක්ස්ට් බොක්ස් එක මම කියවන දිගපල්ල වෙනස් කරගන්න පුළුවන් කියලා. අන්න ඒ විදිහට හදන එකක් තමයි මේ ටෙක්ස්ට් ඒරියා කියන එක. ඉතින් මේ ටෙක්ස්ට් ඒරියා කියන එක අපි ටිකක් වෙනස් විදිහකට තමයි හදන්නේ. මෙතන input type සමාන text කියලා දුන්නානේ. අන්න ඒ විදිහට ටිකක් වෙනස් එකක් තමයි හදන්නේ. අපි බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා.
ඉතින් මං මෙන්න මේ විදිහට අපේ දෙවනි ටැග්ලයින් එක ටයිප් කරගත්තා. ඒ තමයි ඇඩ්‍රස් කියන එක. ඉතින් මං මේක ටයිප් කරගත්තට පස්සේ මේක මේ තමයි තියෙන්නේ. ඉතින් මේක තියෙන්නේ ටෙක්ස්ට් ඒරියා කියන එක. ඉතින් මේක ඔයගොල්ලෝ හරියට මතක තියාගන්න. ඒ වගේම අකුරුත් මතක තියාගන්න. ටෙක්ස්ට් ඒරියා. ඊළඟට මං කියවනේ මේකේ දිග බලල වෙනස් කරලා අපිට හදාගන්න පුළුවන් කියලා. ඉතින් ඒක දිග බලල වෙනස් කරගන්න අපි මේ ටෙක්ස්ට් බොක්ස් එක අපි හිතා ගන්නවා වගුවක් විදියට. ඉතින් වගුවක් විදියට හිතාගෙන මේක rows and columns දාලා අපි තමයි අපි මේක හදාගන්න. ඒ කියන්නේ මේ rows කියන්නේ අපි දිග තීරු කියන එකනේ. ඊළඟ තමයි columns කියන්නේ මේක පහලට මෙහෙම පහලට එන කෑලි තමයි අපි columns කියලා කියන්නේ. ඉතින් මේ columns කියන එක rows කියන එකේ අකුරු 4යි තියෙන්නේ. ඒ විදිහට තමයි මේක short form එකේ ලියලා තියෙන්නේ. rows 4යි columns 50ක් කියලා මම දාලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට දාලා මං කලින් දාලා තියෙන name කියන text box එකේ තියෙන අන්න ඒකට මම br tag එකකුත් දැම්ම. br tag එක ඔයගොල්ලෝ දන්නවා ඇති. පල්ලහැට තීරුවක් ගන්න ටැග් එකනේ br tag එක කියන්නේ. ඉතින් br tag එක ඔයගොල්ලෝ දාලා ඔයගොල්ලෝ සේව් කරගන්න තමයි තියෙන්නේ. මම මේක මේ විදිහට සේව් කරගත්තා. සේව් කරගෙන ඉවරලා මම මේක රිෆ්‍රෙෂ් කරලා පස්සේ මෙන්න මේ විදිහට අපිට ටෙක්ස්ට් බොක්ස් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ටෙක්ස්ට් ඒරියා එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ තියෙනවා දැන් මේකේ තියලා තියෙනවානේ මේ මෙන්න මේ වගේ මේක අකුරට මැදට වගේ ඇවිල්ලා තියෙන ඒක අපිට හදාගන්න පුළුවන් පස්සේ ඉතින් අපිට දැන් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපිට සරලව මෙන්න මේ වගේ දෙකක් හදාගන්න පුළුවන්. ඉතින් මේකේ අර මේ මොනවත් වෙනස් වෙන්නේ නැහැ. මේ ඉතින් අකුරු ටයිප් කරන ඉතින් මුකුත් එහෙම වැඩි වෙනසක් වෙන්නේ නැහැ. වෙනස වෙන්නේ මේකේ ටෙක්ස්ට් බොක්ස් එකේ තියෙන ප්‍රමාණය තමයි මේකේ වෙනසක් සිදු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු මෙන්න මේ පාස්වර්ඩ් කියන එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් පාස්වර්ඩ් කියන එක සාමාන්‍යයෙන් නිකන් අර ඩොට් වගේ මෙහෙම නිකන් ඩොට් වගේ නිකන් අපිට ඕල් දැකලා තියෙනවනේ සාමාන්‍යයෙන් මේ වගේ Facebook page එක හදන්න ඕනත් අර පාස්වර්ඩ් එක මෙහෙම තමයි මේ හරියට ටයිප් කරනකොට. ඉතින් ඒක අපි බලමු කොහොමද හදාගන්න කියලා. ඉතින් ඒකට අවශ්‍ය වෙන ටැග්ලයින් එක මම දැන් ටයිප් කරගන්නම්. හරි. ඉතින් මෙන්න මේ විදිහට මගේ අනිත් ටැග් එක ටයිප් කරගත්තා. ඉතින් මෙන්න මෙතන පාස්වර්ඩ් කියන එක දාලා කලින් වගේමයි input type කියන එක දැම්ම. ඊට පස්සේ මෙතන text කියන එක විතරයි මම වෙනස් කරලා තියෙන්නේ. text කියන එක මම දාලා දෙනවා password කියලා. ඒ වගේම තමයි මෙතන name කියන තැනට මම password කියලා එකක් දීලා දෙනවා. ඉතින් මේකට මෙතන මේ වචනයට ඕන එකක් දෙන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතන තියෙන වචන තමයි අපිට වෙනස් කරගන්න ඕනේ. මෙන්න මේක හොඳට බලා ගන්න. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ටයිප් එකක් ඩේටා ටයිප් එකක්ම එන්ටර් කරන. ඉතින් මෙතන තියෙන txt කියන ටයිප් එක. ඒ වගේම තමයි මෙතන pwd කියන්නේ password කියන ටයිප් එක. ඉතින් මම මේක ගිහිල්ලා මේ විදිහට සේව් කරනවා. password කියලා මේ වගේ text box එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ text box එක ASCII තමයි හැම එකම ටයිප් කරන්නේ. ඉතින් මේ text box එක ටිකක් වෙනස් වෙලා පේනවා ඇති. පොඩ්ඩක් බලන්නකෝ. මම ටයිප් කරගත්තා. ඉතින් මම ටයිප් කරන දේ ඔයගොල්ලන්ට පේනවද? නෑනේ. අන්න ඒක තමයි මේකේ විශේෂත්වය. ඉතින් මේකේ මම ටෙක්ස්ට් බොක්ස් එකේ දාලා තියෙන්නේ වෙනස්ම ටැග් එකක්. දැන් මෙතන input type සමාන text. ඒ වගේ තියෙනවා name සමාන txt. මෙන්න මේකයි දීලා තියෙන input type සමාන password, input type සමාන text. අන්න ඒ දෙක. ඒ වගේම තමයි මෙන්න මේක විශේෂයෙන් බලා ගන්න name සමාන txt. ඒ වගේම password සමාන pwd. ඉතින් මේ දෙකෙන් අපිට වෙනස් වෙන්නේ මෙතන txt කියන්නේ අකුරු හා ඉලක්කම් කියන එක. pwd කියන්නේ password. ඉතින් මේ password කියන එක වෙබ්සයිට් හදන අය ඒගොල්ලෝ දාලා තියෙන්නේ මෙන්න මේ password කියන එකට මෙන්න මේ ඩොට් ලයින් එක තමයි බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ දැකලා ඉතින් password type කරනකොට මෙහෙම තමයි type වෙන්නේ. ඉතින් මේ විදිහට type කරගෙන ඉවරනාට පස්සේ අපිට මේ වගේ output එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊළඟට බලමු අපි මෙන්න මේ දෙක ගැන රේඩියෝ බටන් එක, drop down එක, check box එක සහ බටන් ටික ගැන අපි දැන් කතා කරමු. ඉතින් මම මේ කෝඩ් එක ටයිප් කරගත්තා. ඉතින් ඕගොල්ලෝ ටයිප් කරන එක මම පෙන්නුවේ නැහැ. මේක වීඩියෝ එක දිග වෙන හින්දා. ඉතින් මේ කෝඩ් එක හොඳට බලා ගන්න මම මේ ලොකු කරලා දීලා තියෙන කෝඩ් එක. හරි. ඉතින් මම මේ කෝඩ් එක ටයිප් කරගත්ත වීඩියෝ එක දිග වෙන හින්දා මම ටයිප් කරන ඉදේ පෙන්නුවේ නැත්තේ. ඉතින් වෙනසක් වෙන්නේ නැහැ. මේකෙත් ඒ විදිහම තමයි ටයිප් කරන් තියෙන්නේ input type. ඉතින් මේකේ තියෙන්නේ input type සමාන රේඩියෝ. රේඩියෝ බටන් එකේ input type එක තමයි රේඩියෝ කියන වචනේ. ඉතින් ඒක දාලා තමයි අපි රේඩියෝ බටන් එක ක්‍රියේට් කරගන්නේ. සහ මෙන්න මෙතන name කියලා දීලා තියෙනවා. ඒ name එක තමයි gender කියලා දීලා තියෙන්නේ. ඉතින් ඒකත් එච්චරම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මේක මතක තියාගන්න නිකන්. ඉතින් මම ඒක පස්සේ වීඩියෝස් වල කියලා දෙන්නම් මේකේ මොකක්ද තියෙන වෙනස කියලා.
ඉතින් මේක මේල් ෆීමේල් කියලා දීලා තියෙන මම මේක ෆයිල් ගිහලා සේව් කරගන්නවා සේව් කරලා ඉවරලා මම මේක රිෆ්‍රෙෂ් කරනවා රිෆ්‍රෙෂ් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේල් ෆීමේල් කියලා දීලා තියෙන මම මේක ක්ලික් කරනවා ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන මේ රේඩියෝ බටන් එක එක සැරේ ක්ලික් කරන. ඒ කියන්නේ එක පාරක් එකකට විතර ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මේල් ෆීමේල් කියනකොට දෙකම ක්ලික් කරන්න බෑනේ. අන්නේ බැරි වෙන විදිහට තමයි මේක රේඩියෝ බටන් එක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් මේක දෙකම ටික් කරන විදිහට පුළුවන්. ඒ වුණාට මේ දෙකම ටික් කරන විදිහට ක්‍රියේට් කරන්න කියන්නේ මේක ඉතින් මොකක් හරි අකුරක් වැරද්දුවොත් ඉතින් මේක දෙකම ක්ලික් වෙන විදිහට හැදෙනවා. ඉතින් ඒ වුණාට මේ රේඩියෝ බටන් එක තියෙන්නේ ඒකට නෙවෙයි. රේඩියෝ බටන් එක තියෙන සාමාන්‍යයෙන් එකක් සිලෙක්ට් කරන්න. සාමාන්‍ය සම්මතය තියෙන්නේ එහෙම. ඒකටම සමාන අදහසක් දෙන්න දෙයක් තමයි මේ චෙක් බොක්ස් කියන්නේ. ඉතින් මේ තියෙන රේඩියෝ බටන්ස් ඒ වගේ තමයි මෙන්න මෙතන තියෙනවා චෙක් බොක්ස්. ඉතින් මෙන්න මේ ඉස්සරහ තියෙන වචන එහෙම ඉතින් ඕගොල්ලන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම ඒක කියලා දෙන්න යන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ ඒක පොඩ්ඩක් අත්දැකලා බලන්න කොහොමද දාන්න කියලා. ඉතින් ඉතින් මේ වගේ තියෙනවා. ඉතින් මේ චෙක් බොක්ස් එක දැන් දාන විදිහ මම කියලා දෙන්නම්. කෝඩ් එකක් මම ටයිප් කරගත්ත ඉක්මනින්. ඉතින් මේකේ තියෙනවා ප්‍රෝග්‍රෑමින් ග්‍රැෆික් ඩිසයිනින් ඒ වගේ තමයි ICT කියලා මම මේ විදිහට දාලා තියෙනවා. මේවා ටිකක්. ඉතින් මෙන්න මේකෙත් අපිට සඳහන් වෙන්නේ input type සමාන checkbox. input type සමාන checkbox. input type සමාන checkbox. ඉතින් මේකෙදී අපිට ටිකක් වෙනසක් බලා ගන්න පුළුවන් වෙනවා අනිත් input type වලට වැඩිය. ඉතින් මේකේ අනිත් කලින්කේ අපි රේඩියෝ බටන් එකේ දැක්කනේ name සමාන gender කියලා. ඉතින් අන්න ඒ වගේ කෝඩ් එකක් මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය මේ checkbox එකේ. ඉතින් අපි බලමු මේකේ සේව් කරලා ඉවරලා සේව් කරා මම ඊට පස්සේ රිෆ්‍රෙෂ් කරලා පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ checkbox එක අපිට ඕන නම් මේක අනිත් පැත්තට දාන්න පුළුවන්. මේ checkbox එක පිටිපස්සට ඇවිල්ලා වචන ඉස්සරහට එන්න එහෙම දාන්නත් පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ තියෙන ටැග් එක එහෙම නැත්නම් මේ කෝඩ් එක පිටිපස්සෙන් දීලා වචන ඉස්සරහට දාන්න. හැම එකේම එහෙම කරාම checkbox එක එහෙම දාන්නත් පුළුවන්. නැත්නම් checkbox එක මෙහෙම අයිනට ඇවිල්ලා අනිත් ටික වචන ටික එහෙම දාන්නත් අපිට හදාගන්න පුළුවන් මේ VR tag එක use කරලා. ඉතින් ඔන්න අපේ එක කොටසක් ඉවරයි. කියන්නේ checkbox සහ radio button කියන එක වෙබ් drop down එක සහ මෙන්න මේ බටන් දෙක. ඉතින් අපි මේ දෙකත් අපි දැන් ඉක්මනට කතා කරමු. ඉතින් මම මේක VR tag එකත් එහෙම දාලා මම පටන් ගන්නවා මේ කෝඩ් එක ටයිප් කරන්න. හරි. ඉතින් මෙන්න මේ කෝඩ් එක තමයි ටයිප් කරගන්න තියෙන්නේ අපිට drop down එකට සිලෙක්ට් කරන්න drop down එකට. ඉතින් මම මේක එහෙම ගිහිල්ලා මේක සේව් දෙනවා. සේව් දුන්නාට පස්සේ අපි බලමු මොකද්ද මේකේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි drop down එක අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ drop down එකේ මේක සිලෙක්ට් කරාට පස්සේ අපිට උඩින් බලා ගන්න පුළුවන් බදුල්ල බණ්ඩාරන නුවරඑළිය කැන්ඩි කියලා. ඉතින් මේකට ඉතින් ටයිප් කරන්න තියෙන්නේ මේ ටැග්ලයින් එක. ඉතින් මේකෙදි ටිකක් වෙනස් කෝඩ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන input type සමාන password ඒ වගේ දේවල්නේ දුන්නේ. ඉතින් මෙතන අපිට drop down එකකින් අපිට අදහස් වෙන්නේ යම් දෙයක් සිලෙක්ට් කරන්න වගේ අදහසක් දෙන්නේ. ඉතින් ඒකින්ද තමයි මෙතන මේ select කියන tag එක දාලා මේ කෝඩ් එක ටයිප් කරලා තියෙන්නේ. ඉතින් මේ select කියන ටැබ් එක දාලා මේක මේ තියෙන ඔප්ෂන් එකක්නේ. මේ ටයිප් මේ select කරන අපේ ඔප්ෂන් එකක්. select කරන ඔප්ෂන් එකක් ඉඳ තමයි මෙතන ඔප්ෂන් කියන tag එක දාලා තියෙන්නේ. ඉතින් අපිට එක එක අරුත් දෙන්න පුළුවන් මේ ඔප්ෂන් කියන එක දාලා තියන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ කෝඩ් එකේ ඇතුළේ ටයිප් කරලා තියෙන දේවල්. බදුල්ල බණ්ඩාරවිල නුවරඑළිය කැන්ඩි කියන එක. ඉතින් ඒ ටිකම තමයි මෙතනත් බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඕන දෙයක් මෙතන ටයිප් කරගන්න පුළුවන් මේ drop down එක ASCII. අකුරු ඉලක්ක ඕන එකක් අපිට ටයිප් කරගන්න පුළුවන්. ඊළඟට අන්තිම වශයෙන් මෙන්න මේ බටන් දෙක අපි කතා කරමු. ඉතින් මේ බටන් දෙකට අවශ්‍ය කෝඩ් එක දැන් මම ටයිප් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ අන්තිම කෝඩ් එක ටයිප් කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ටයිප් කරලා තියෙන්නේ. ඉතින් මේකෙත් කලින් වගේම input type කියලා තමයි ටයිප් කරලා තියෙන්නේ. ඉතින් මේකේ පොඩි වචනයක් වෙනස් වෙන මෙතන value කියන එක තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒකෙන් මම කියලා දෙන දේ සරලව පැහැදිලි කරන්න. මම මේක save කරලා මේ page එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට මම refresh කරනවා. refresh කරාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට click කරන්න පුළුවන් clickable බටන් දෙකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ක්ලික් කරන බටන් දෙකේ ක්ලික් කරලා කෙනෙක් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් අපි කලින් ටැග්ස් වල ඒ කියන්නේ ටැග් වල ඉස්සරහින් අපිට මේම ඒ කියන්නේ මේ ඉස්සරහින් දාන්න ඕනේද name address password කියලා දේවල් ටිකක්. ඉතින් ඒ දේවල් ටිකම තමයි මෙන්න මේ value කියන කෝඩ් එක ASCII ටයිප් කරලා තියෙන save cancel කියලා. ඉතින් ඒ දෙක ඇයි මේ බටන් එක
උඩට එකන් හෙමනත්තන් වටන එක උලට ඇවිල්ල තියෙන විදිහට ටයිප්ෙන් තමයි ඒක දාල් තින්න එහෙමනත්තං ඇයි එහෙම ටයිප් කරයි කියලා කවුර හෙවොත් එහෙම ටයිප් කර ඇදි කියලා හොත් ති මේක තියෙන්නේ නේට් ඇඩ්ඩස් කියන එක මේක පිට තින්නේ ති මේක මෙතින් අපිට ඕන්නම් පුළ මේ වැලියු කියන එක අපිට මේකට දාලා වන මේ ටෙක්ස්බොක්ස එක අස්සර දාල් නාන්නත් පුළුවන් මේක මෙත නේම් කෙන ගයින් කළ වැලියු කියන එක දීලා එතකොට මේක වෙන්නේ මේක අස්සේ මේ කොඩු අස්සේ මේ තියෙන නේම් කියන වචන මනත මේ දාන වචන් ටයිප්වෙන එක එමනතන් ඇතුළත් වෙන එක තින් ඒකෙද වෙලා තියෙන දේම තම මෙතනත් වෙලා තියෙන්නේ එක යන්න මේ බටන් කියන එක අපිට නිකම්ම ටයිප් කල පෙන්න්න අයින් කල්ල පෙන්න්න මේක තියනය වටික දයවදීලා ඔන්න රීවස් කරන්න ඔන්න බලාගන්න පුළාවට කලික් කරන්න පුළන් බටනයක් එවල දෙනවා හැබැයි ඒකට තියෙන වචනය මෙතනින් බලාගන්න පුළුවන් වෙන්න නැහැ අන්න ඒක තමයි ප්‍රධානම හේතුව මෙන්න මෙතන වැලියු කියන එකක් ඇට් කරන්න ඉතින් අපිට සම්පූර්ණ ෆෝර්ම් එකක් මෙතනදී බලාගන්න පුළුවන් වෙනවා ඉතින් මේ ෆෝර්ම් එක වෙනත මේ කොටස අපිට ඔන්න මැදට කරන්න පුළුවන් ඉතින් මං ඒ වැඩිය සඳහන් කරන්න නැහැ මේ වීඩියෝ එක දැන් හොඳටම දිග වෙලා පේනවා කියලා මට පේනවා ඉතින් ඉතින් අද කතා කරේ ෆෝර්ම්මයක් සහ වගේම HTML එකක් කොහොමද ක්‍රියේට් කරගන්න කියන එක සරලවම ඉතින් මේක ඇත්තටම බේස් කරගත්තේ A-level ස්ටුඩන්ට්ලට මේ පාරිභාග ලියන නිසා අනිත් A-level ස්ටුඩන්ට්ලට මේක ඉගෙන ගන්න. ඉතින් සාමාන්‍ය කෙනෙක් බැලුවාම ඉතින් මේක තේරෙන්නේ නැහැ. කොහොමද මට තේරෙන්නේ මේක තේරෙන්නේ නැහැ. අනිත් වෙන කෙනෙක් ෆෝම් එක. ඉතින් මේක ඔයගොල්ලන්ට තේරෙනවා කියලා මං හිතනවා. ඉතින් මේක මම සරලවම කියලා දුන්නේ ඔයගොල්ලන්ට. ඉතිං එහෙනම් අදට මම මේ විඩියෝගෙන් සමුගන්නවා. ඉතින් මේ HTML ගැන වැඩිතුර සඳහන් තොරතුරු එහෙම නැත්නම් වීඩියෝස් මම ඊළඟට ගේනවා පොඩි වීඩියෝස් ඉස්සරහට මේ විභාග ඇතුළතොර සමහර වැඩි ගේන එකක් නැහැ. ඉතින් මේක කීප දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා මේ වීඩියෝ එක ගේන්න කියලා. ඔයා මට හදලා දෙන්න කියලා. එහෙම නැත්නම් මේක YouTube එකට දාන්න කියලා. ඉතින් ඒකින්ද මම මේක දැම්මේ. ඉතින් හදිස්සියේ තමයි මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් වැඩි එඩිට් කරලා මොකුත් නැහැ කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන අනිවාර්යෙන් මේක ලයික් එකක් දාන්න වීඩියෝ එකට. ඒ වගේ තමයි මේකේ ප්‍රශ්න අනිවාර්යෙන් මේකේ ප්‍රශ්න තියෙනවා නම් මම කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන්ම උත්තර දානවා මේ වෙලාවේ. ඉතින් ඒ වගේ තමයි මේ වීඩියෝ එක නොදන්න අයට මේ HTML සම්බන්ධ ප්‍රශ්න ගැටලු තියෙන අයට අනිවාර්යෙන්ම ෂෙයා කරන්න කියලා මතක් කරන්න එපා. ඒ වගේ තමයි මගේ channel එක subscribe කරන්න තමයි notification bell එක all දාලා press කරොත් මම අලුතෙන් දාන වීඩියෝස් නැවත ඔයගොල්ලන්ට පුළුවන් ෆෝන් එකටම notification මාර්ගයෙන් ලබා ගන්න. එහෙනම් අදට මම වීඩියෝ එකෙන් සමුගන්නවා. subscribe කරනවා මම වෙනද වගේම channel එක like කරන්න comment කරන්න share කරන්න. එහෙනම් අදට මම වීඩියෝ එකෙන් සමුගන්නවා. හැමෝටම සුමුදුම දවසක්.